Hello everyone. ඉතින් අද මාත් එක්ක මෙන්න මේ වගේ රසට හතු එකක් හදන හැටි බලමුද? එහෙනම් එන්නකො මාත් එක්ක මේක හදන හැටි බලන්න. මම මෙතන හොඳට හොදලා කෑලි වලට වෙන් කරගත්ත හතු අරගෙන තියෙනවා. ඒ වගේම ලුණු ලොකු කොටු කපාගෙන තියෙනවා. ඊට පස්සේ අමු මිරිස් අරගෙන තියෙනවා. මං කරල් 4ක් විතර මෙතන අරන් තියෙන්නේ. රම්පේ ඒ වගේම අපිට කරපිංචා ඕන. ඊට පස්සේ මම මෙතන මාළු මිරිස් හීනියට කපාගෙන තියෙනවා. ඊට අමතරව මෙතන මම අරන් තියෙනවා ලුණු, ඒ වගේම කෑලි මිරිස්, ඒ වගේම ගම් මිරිස් කුඩු ටිකක්. ඉතින් අපි බලමු මේ ටික පාවිච්චි කරලා කොහොමද අපි මේ හතු එක හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම මේකට බැටර් එක අපි හදාගන්න ඕන. ඒකට මම පාන් පිටි ටිකකට ලුණු ටිකක් එකතු කරනවා. ඒ වගේම මෙතන මම කෑලි මිරිස් චුට්ටක්, ගම් මිරිස් කුඩු චුට්ටක්, ඒ වගේම බිත්තරයක් මේකට එකතු කරගන්න ඕනි. ඊට පස්සේ අපි වතුර ටික ටික එකතු කරලා මේක ගොඩාක් උකුත් නැති, ගොඩාක් දියාරුත් නැති බැටර් එකක් වෙනකන් මේ බැටර් එක හදාගන්න ඕන. ඔයාලා මේකට වතුර එකතු කරනකොට වතුර එකපාර එකතු කරන්න යන්න එපා. එහෙම වුණොත් වතුර වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ටික ටික එකතු කරගන්න. ඔන්න ඉතින් මෙන්න මේ වගේ බැටර් එකක් තමයි අපිට එන්නේ. අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි අර හදාගත්ත බැටර් එක මෙන්න මේ වගේ අපි හතු ටිකට දාලා හොඳට අතෙන් අනා ගන්න ඕන. ඊට පස්සේ අපි තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට හතු එකින් එක දාලා රන්වන් පාටට එනකන් අපි මේක බැද ගන්න ඕන. මේ වෙලාවට ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමට තියාගන්න. ඔන්න ඉතින් අපි හතු ටික නම් බැදගෙන ඉවරයි. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මං භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගෙන අපි අර කපාගත්ත ලුණු ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මාළු මිරිස් ටික මේකට එකතු කරලා අපි මේ ටික ටිකක් මික්ස් කරගන්න ඕන. ඊළඟට මම මේකට කපාගත්ත අමු මිරිස්, ඒ වගේම රම්පේ, කරපිංචා ඒ ටික එකතු කරලා ඒ ඔක්කොම මේ තෙල් එකෙන් චුට්ටක් බැදෙන්න දෙනවා. ඉතින් මේ තියෙන විනාඩියකට විතර පස්සේ මේක ගොඩක් වෙලා බැදෙන්න දෙන්නේ නැහැ අපි. ඊළඟට මම මේකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊළඟට මම මේකට කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. මේක ඔයාලගේ රස අනුව දාගන්න. ඊට පස්සේ අපි මේකට ටොමැටෝ සෝස් ටිකක් එකතු කරගන්න ඕන. ඒත් එක්කම මම මේකට සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්නවා. දැන් ඉතින් මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගෙන අපි මේකට අන්තිමට සීනි චුට්ටක් එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි අර බැදගත්ත හතු ටික එකතු කරගෙන මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න ඕන. ඔන්න ඉතින් දැන් අපේ හතු එක ලෑස්ති. ඉතින් මේක හරිම රසයි. මේ වෙලාවට හරිම සුවඳයි. ඉතින් ඔයාලගේ ගෙදර මස් මාළු මොනවත් නැති වෙලාවට හදන්න, ඒ වගේම මස් මාළු කන්නේ නැති අයට කන්න, ඒ වගේ ඕන දෙයකට මේක හරිම රසට ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මං ගිහින් එන්නම්.